මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සන්ධානයේ සභාපති. අද අපි වෘත්ති හා සිවිල් සංවිධාන විදියට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ලද විශේෂ මූලික අයිතිවාසිකම් පෙන්ෂන්ක විභාගය ආරම්භ වුණා. ඒ තමයි අපි දන්නවා අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ සිදුවෙච්ච මහා පරිමාණ ඖෂධ නියාමන අධිකාරී දත්ත වංචාවත් ඒ වගේම තමයි ඊට සමගාමී විදියට මේ රටේ පාස්පෝර්ට් නිකුත් කිරීමේදී පාස්පෝර්ට් සඳහා වන ටෙන්ඩරය ලබා දීමේ ප්‍රමාදය සහ එම මෘදුකාංග පද්ධතිය නිසි පරිදි රජයේ භාරයට පත් කර නොගෙන මීට පෙර ටෙන්ඩරය ලබා දීපු සමාගමම එම මෘදුකාංගයේ අයිතිය තහවුරු කර ගනිමින් ඒ සම්බන්ධ වන ගාස්තු අය කර ගැනීමට කටයුතු කිරීම නිසා මේ රටේ සාමාන්‍ය මහ ජනතාවට සාමාන්‍ය පාස්පෝර්ට් එකක් සඳහා ගෙවන්න වෙන මුදල වගේ විශාල මුදලක් පසුගිය කාලේ දිගින් දිගටම ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රශ්න සහගත සමාගමකට එකවරම ටෙන්ඩර් ලබා දීම නිසා ඊට වඩා අඩු මුදලකට සහ වැඩි ප්‍රතිලාභ සහිතව වැඩි ගුණාංග සහිතව පාස්පෝර්ට් ලබා ගන්න තියෙන අවස්ථාවල් මේ රටේ මහ ජනතාවට අහිමි වෙච්ච බව අපි විශ්වාස කරනවා. නව රජයේ බලයට පත් වුණත් අපි දැක්කා මේ පාස්පෝර්ට් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව දිගින් දිගටම ගැටලු මතුවෙනවා. ඒ නිසා අපි වෘත්ති හා සිවිල් සංවිධාන විදියට මේ පාස්පෝර්ට් ටෙන්ඩරය නිසි කළමනාකරණය කරලා නිසි පරිදි ප්‍රසම්පාදනයේ යටතේ ලංසු තැබීම් ගණනය කරලා රටට අඩුම හානියක් සිදුවන විදියට රටේ මහ ජනතාවට ආර්ථික ලාභයක් සිදු නොවන විදියට මේ ටෙන්ඩරය ලබා දීමට කටයුතු නොකිරීම නිසා ඒ සම්බන්ධව අපි අද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකොට ඒකේ විභාග කටයුතු අද ආරම්භ වුණා. අපි විශ්වාස කරනවා මේ රජය දැන් බලයට පත් වෙලා තියෙන කාලවකදී මීට පෙර කවුරුන් හෝ කෙනෙක් පාස්පෝර්ට් ටෙන්ඩර් ලබා දීමේදී මේ රටේ මහ ජනතාවට අවාසියක් වෙන විදියට ආර්ථික අලාභයක් වෙන විදියට ඒව තමයි පාස්පෝර්ට් ගන්න බැරුව මිනිස්සු දවස් ගණන් පොලිමේ හිටියා. නිසි පරිදි පාස්පෝර්ට් ලබා ගන්න පුළුවන්කමක් තිබුණා. අදටත් අපේ රටේ නියමිත ගුණාත්මක භාවයේ යටතේ පාස්පෝර්ට් ලබා ගන්න පුළුවන්කම නැත්නම් ඊ-පාස්පෝර්ට් ලබා ගැනීමේ යාන්ත්‍රණ අඩාල වෙලා තිබෙනවා, අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා අපි රජයටත් කියනවා අපි අධිකරණයේ ක්‍රියාමාර්ග ගන්න අතරේ මේ සම්බන්ධව පසුවිපරම කරලා කරුණා කළා නිවැරදි ප්‍රසම්පාදන යටතේ මිල අඩු සමාගමට ගුණාත්මක භාවයෙන් වැඩි පාස්පෝර්ට් ලබා දෙන්න අවස්ථාව දෙන්න ඕන. ඒ වගේම තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාවේදී එම දත්ත පරිපාලනය කරපු සමාගමටම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පරිපාලනය කරන අවස්ථාව ලබා දීම ගැන නැවත පසුවිපරමක් කරලා කරුණාකර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ රටේ මහ ජනතාවගේ දත්ත සම්බන්ධ අයිතිය දත්ත පරිගණකගත කිරීමේ අයිතිය අනිවාර්යයෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට අරගෙන මේ අපේ රටේ මිනිසුන්ගෙන් පාස්පෝර්ට් එකක් ගන්න විට පාස්පෝර්ට් එකට අමතරව අය කරන මෘදුකාංග ගාස්තු අය කර ගැනීම අත්හිටුවන්න කියලා අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ අදාළ විෂය භාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.